ඔන්න මන් ඔයාලට මගේ අලුත් අත්දැකීමක් කියන්න යන්නේ. පුළුවන් නම් subscribe කරලා support එකක් දෙන්න. අපි යන් අද ස්ටෝරියට. බලන්න හොඳයිද කියලා. මම මේ කතාව කියන්නේ මගේ ජීවිතේ මටම හුඟක් දේවල් ඉගෙනවු කාලයක් ගැන. ඒ කාලේ මට සුවඳක් වගේ මතකයි. ඒත් ඒ සුවඳ එක්කම ලැජ්ජාවක්, බියක් සහ පසුතැවීමක් එකතු වෙලා තියෙනවා. අද මේ කතාව කියන්නේ කාටවත් උසිගන්වන්න හෝ උණුසුමක් දෙන්න නෙමෙයි. ජීවිතේ සීමාවන් ගැන හිතන්න. තමන්ව ආරක්ෂා කරගන්න උගන්නන්න. මගේ නම නිසංසලා. මම මේ කතාව කියන වෙලාවට මට වයස 22යි. කැම්පස් ජීවිතේ අලුත්ම පියවර තියපු කාලයක්. හිතේ හීන, බලාපොරොත්තු සහ ලෝකීය ගැන නොදැනීම එකට එකතු වෙලා තිබුණ කාලයක්. අපු ඉඳලා තියෙන්නේ සංසුන් පවුලක. අම්මයි තාත්තයි මම. අපේ ගෙදරට අසලම වෙනම ගෙයක් තිබුණා. ඒ ගෙදර හිටියේ අපේ අසල්වැසියෝ. අපි අතර පෞල් සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒත් අවුරුදු ගණනාවක් එකට ජීවත් වෙලා එකිනෙකා හඳුනගෙන විශ්වාසය තිබුණා. ඒ අසල්වැසි ගෙදර හිටිය තරුණයා අරුන්. අරුන්ටත් මටත් වයසේ එකටම වගේ. ඒ ජීවිතේ අපි හිටියේ වෙනම මාර්ග දෙකක. මම ඉගෙන ගැනීමේ ලෝකයේ. ඔහු රැකියාවක් සොයමින් ජීවිතයේ අනාගතය ගැන තීරණ ගන්න උත්සාහ කරන කෙනෙක්. අපි අතර ආදර සම්බන්ධයක් තිබුණේ නැහැ. ඒත් හුරු බුහුටි හඳුනා ගැනීමක්, කතා බහක්, සමහර වෙලාවට එකට පාඩම් කරන අවස්ථා තිබුණා. ඒ සියල්ල සාමාන්‍ය දේවල්. මටත් ඒ වෙලාවට ඒක එහෙමමයි කියලා හිතුණා. ඒ දවස මට තාම මතකයි. වැස්සක් වැටුණා. ගෙදර නිහඬයි. අම්මා විවේක ගන්න ගියා. මම සාලේ ඉඳගෙන පොතක් කියවමින් හිටියා. අරුන් ආවා පාඩම් කතා කරන්න. අපි ඉඳගත්තේ දුරින්. කතා කළේ විෂය ගැන. ඒත් කාලය ගත වෙද්දී ඒ නිහඬතාව අමුතු වගේ දැනුණා. මට තේරුණා සමහර වෙලාවට නිහඬතාවම වැඩියෙන් කතා කරනවා කියලා. S2, ඉරියව්, හුස්ම ගන්න විදිහ මේ හැමදේම කතාවක් කියනවා. ඒ වෙලාවට මට ඒක තේරුනේ නැහැ. හිතුවේ ඒක නිකන් දෙයක් කියලා. එදා මගේ හිත සීමාවක් හඳුනා ගන්න අසමත් වුණා. මල්ලි මාව පැත්තට කරා. එදා සිදූ දේ විස්තර නොකලත් මගේ ජීවිතේ සීමාවන් ගැන මට ලොකු පාඩමක් උගෙන්වපු මොහොතක් වුණා. මං හිතුවට වැඩ අරුන් දගකාර කොල්ලෙක්. අරුන්ගේ හැසිරීමත් මගේ නිහඬ පිළිතුරුත් එකට එකතු වෙලා ගමන් කළා. කිසිම මොහොතක අපි හරි වැරදි ගැන කතා කළේ නැහැ. අපිට ඉඩ ලැබෙන හැම වෙලාවකම සතුටු වුණා. ඒකයි ලොකුම වැරද්ද. මම ඒ දවසේ ඉගෙන ගත්තේ නිහඬම ඉන්න එකත් සමහර වෙලාවට අනුමැතියක් වගේ පෙනෙන්න පුරුවන් කියලා. ඒ දවසෙන් පස්සේ මට හිතට බරක් ආවා. මම නිතරම මටම ප්‍රශ්න අහන්න පටන් ගත්තා. මම මොකද්ද කරන්නේ? මට ඇත්තටම ඕනේ මොනවද? මම මගේ අනාගතයට කරන දේ හරිද? කාලය ගත වෙද්දී ඒ සිද්ධිය අපි දෙන්න අතර 아무තු දුරක් හදලා තිබුණා. අපි තවත් එකට ඉඳලා පාඩම් කළේ නෑ. කතා කළේ තඩු වුණා. මට තේරුණා සීමාවක් නැති සම්බන්ධයක් අවසානයේ විශ්වාසයත් සම්මානයත් දෙකම නැති කරනවා කියලා. කැම්පස් ජීවිතයේ ගමන් කරද්දී මට අලුත් මිතුරන් හමු වුණා. වෙනස් අදහස්, වෙනස් ජීවිත කතා. එතකොටම මට තේරුණා මගේ අත්දැකීම මටම පමණක් නෙමෙයි ගොඩක් දෙනාට පොදු දෙයක් කියලා. අපි ගොඩක් වෙලාවට හිතනවා මට මෙහෙම වෙන්නේ නැහැ මාව පාලනය කරගන්න පුළුවන් කියලා. ඒත් හැඟීම් කියන්නේ පාලනය කරන්න අමාරු දේවල්. එදා මට උගන්වපු ලොකුම පාඩම තමයි තමන්ගේ සීමාවන් තමන්ම පැහැදිලිව දැනගෙන ඒව ආරක්ෂා කරගන්න ඕනේ කියන එක. අද මම ඒ දවස ගැන ලැජ්ජා වෙන්නේ නෙමෙයි අවබෝධයෙන් හිතනවා. ඒක මාව බිඳ දැම්මේ නැහැ. ඒක මාව ශක්තිමත් කළා. මම ඉගෙන ගත්තේ ආදරය කියන්නේ හදිසි හැඟීමක් නෙමෙයි. ගෞරවය, සීමාව සහ වගකීම එකට තියෙන දෙයක්. අද මම වෙන කෙනෙක්. මගේ තීරණ ගැන මට විශ්වාසයි. මගේ නෑ කියන වචනයට වටිනාකමක් තියෙනවා. මම මේ කතාව කියන්නේ කවුරු හරි මේක අහලා Tamanගේ ජීවිතේ එක තැනට හරි නවතිලා හිතන්න පුරවන් වෙයි කියලා. සමහර වෙලාවට ජීවිතේ හරි මගට එන්න වැරදි පාරක් ගිහින් ආපහු එන්න වෙනවා. මට ඒක උගන්වපු එකම දවසක් තිබුණා. ඒ දවස මට අමතක වෙන්නේ නැහැ.